ලෝකේ ජීවත් වන හිතාගන්නව බැරි තරම් අමුතුම අමුසැන ඉවලවල් 12ක් ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ආදරේ අන්දයි කියලා කතාවක් තියෙනව නේද? එහෙමනම් ආදරයට සැබෑවටම වයස උස ශරීරයේ වෙනස්කම් හෝ සමාජයේ නීති බලපාන්නේ නැද්ද? ඔයාට වඩා අවුරුදු 60ක් වැඩිමහල් හෝ මුළු ඇඟම පච්ච කොටාගෙන ඉන්න නැත්නම් ලෝක වාර්තා තියපු කොටම ජෝඩු මේ වගේ සාම්ප්‍රදායික නොවන ආදර කතා 12ක් ගැන අද අපි කතා කරනවා. මේ කතා සියල්ලම ඔබට පෙන්වන්නේ සැබෑ ආදරය කොයිතරම් පුළුල්ද කියන එකයි. වීඩියෝ එකේ අවසානයේ දක්වාම නරඹන්න. අංක 1. කයිල් ජොන්ස් සහ මාජරි. පළමුවෙන් අපි කතා කරන්නේ දැවැන්ත වයස් පරතරයක් සහිත යෝලක් ගැන. කයිල් ජොන්ස් ඔහුගේ සම වයසේ කාන්තාවන්ට කැමති නැහැ. ඔහු ආකර්ෂණය වන්නේ වයසක කාන්තාවන්ට. ඔහුට වයස 31යි. නමුත් ඔහුගේ පෙම්වතිය වන මාජිගේ වයස අවුරුදු 92ක්. ඔවුන් අතර අවුරුදු 61ක පරතරයක් තියෙනවා. කයිල් මාජිගේ පැසණු කොණ්ඩයට රැලි වැටුණු සමට සහ ඇගේ පරිණත බවට වශී වෙලා ඔවුන් 2009 දී පොත් සාප්පුවකදී හමු වෙලා අදටත් ඉතා සතුටින් කාලය ගත කරනවා. අංක 2. සුන් මින්මින් සහ ෂුයන්. මේලකට ගිනස් ලෝක වාර්තාවක් තියපු චීන යුවලක් ගැන තමයි අපි කතා කරන්නේ. සුන් මින්මින් සහ ෂුයන් තමයි ලෝකයේ උසම විවාහක යුවල. සුන් ලෝකයේ උසම බාස්කට් බෝල් ක්‍රීඩකෙක්. ඔහුගේ උස සෙන්ටිමීටර් 296ක්. ඒ කියන්නේ අඩි 7යි අඟල් 9ක් ඔහු උසයි. ඔහුගේ බිරිඳ ෂුයන්ගේ උස මීටර් 187ක්. ඒ කියන්නේ අඩි 6යි අඟල් 1ක් උසයි. මේ දෙදෙනාගේම උස බල එකතුව සෙන්ටිමීටර් 423.4ක්. ඔවුන් 2009 දී හමු වෙලා 2013 දී විවාහ වුණා. අංක 3. ග්‍රැබියලා සහ වික්ටර් පෙරල්ටා. ආජෙන්ටිනාවේ ග්‍රැබියලා සහ වික්ටර් පෙරල්ටායි වලට තිබෙන්නේ විලාසිතාවක් ලෙස වැඩියෙන්ම ශරීරය වෙනස් කළ විවාහක යුවල ලෙස ගිනස් වාර්තාවක් තිබීම. ඔවුන් දෙදෙනාම එකතුව ශරීර වෙනස් කිරීම් 77කට වාජනය වෙලා තියෙනවා. මේ අතරට ශරීර විදීම් 50ක් සමතුලට කාවැත්වීම් සහ දිව දෙකට කැපීම් වැනි දේවල් අතලත්. වික්ටර්ගේ ශරීරයෙන් 90ක් සහ ග්‍රැබියලාගේ ශරීරයෙන් 65ක් පමණ පච්ච කොටා තිබෙනවා. අංක 4. මින්ඩි සහ සීන් ස්ටෙෆන්සන්. මින්ඩි සහ සීන් කියන්නේ ආබාධිත තත්වලට ආදරය අභියෝග කළ චෝඩුවක්. සීන්ට ඔස්ටියෝජෙනසිස් ඉම්පර්ෆෙක්ටා නම් අස්ථි දුර්ලභ කරන දුර්ලභ රෝග තත්ත්වයක් තියෙනවා. ඔහු රෝද පුටුවක් භාවිතා කරනවා. සීන්ගේ උස සෙන්ටිමීටර් 81ක් වන අතර මින්ඩිගේ උස සෙන්ටිමීටර් 121ක්. මේ දෙන්නම ධනාත්මක චින්තන උපදේශකවරු වගේම බොහොම සතුටින් සහ ක්‍රියාශීලීව විවාහ ජීවිතය ගත කරනවා. අංක 5. පවුලෝ සහ කැටුසියා. බ්‍රසීලයේ පවුලෝ ගේබ්‍රියල් සහ කැටුසියෝ ලී ෂොහිනෝ තමයි ලෝකයේ කෙටිම විවාහක යුවල විදිහට ගිනස් වාර්තා තියන්නේ. පවුලෝගේ උස සෙන්ටිමීටර් 90.28ක් වන අතර කැටුසියාගේ උස සෙන්ටිමීටර් 91.13ක් වෙනවා. ඔවුන්ගේ විවාහය සිදු වුණේ මෑතකදී. ඔවුන් ඔප්පු කරන්නේ ආදරයට උස මිනුමක් නොමැති බවයි. අංක 6. ඇනලිසා සහ ඩේවිඩ් හැකල්මන්. මේ යුවලව හඳුන්වන්නේ රවුල් ජෝඩුව කියලා. ඇනලිසාට මෙහෙම රවුලක් තියෙන්නේ PCOS කියන හෝමෝන අසමතුලිතතාවයක් නිසායි. මේ තත්ත්වය නිසා ඇයගේ මුහුණේ පිරිමියෙකුට මෙන් රෝම වැවෙනවා. මුල් කාලයේදී ඇය දැඩි මානසික අවපීඩනයෙන් සිටියත් ඩේවිඩ් ඇයව ඒ විදිහටම පිළිගෙන සමාජය අපහාස නොතකා ඔවුන් සතුටින් ජීවත් වනවා. අංක 7. සෙනෙල් සහ හෙලෙන්. දකුණු අප්‍රිකාවේ සෙනෙල් මාසිලේලා සහ හෙලෙන් ශාබන්ගුගේගේ කතාව සංස්කෘතික අංගයන් මුසුවුවක්. පොඩි කොල්ලෙක්කු සෙනෙල් විවාහ වන්නේ දරුවන් 5 දෙනෙක් හිටපු ඔහුගේ ආච්චිගේ වයසේ හෙලෙන් එකයි. ඊට හේතුව වන්නේ ඔහුගේ මියගිය මාමාගේ ආත්මය මේ විවාහය කරන ලෙස තමන්ට දැනුම් දුන් බව සෙනෙල් පැවසීමයි. අංක 8. ඇන්ටන් ක්‍රාෆ්ට් සහ චයිනා බෙල්. ඇන්ටන් ක්‍රාෆ්ට් සහ චයිනා බෙල්ගේ කතාව. ඇන්ටන්ගේ උස අඩි 4යි අඟල් 4ක් වූ අංගුට මිටි පුද්ගලෙක්. නමුත් ඔහු ලෝකයේ ශක්තිමත්ම පුද්ගලයා ලෙස සැලකෙනවා.
ඔහුගේ පෙම්වතිය වන චයිනා මෙල්ගේ උස අඩි 6යි අඟල් 3ක් වනවා. ඊටත් වඩා විශේෂත්වය තමයි ඇය ලිංගික සංක්‍රාන්තියකට පත් වූ කාන්තාවක් වීම. ඇන්ටන්ගේ කැමැත්ත උස ගැහැණු ළමයින්ටයි. අංක 9. ඇමලි ජෙනින්ස් සහ ෂෝන්. ඩෙන්මාර්ක්ගේ ඇමලි ජෙනින්ස්ගේ විශාල ශරීර ප්‍රමාණය නිසා ඇය නිතරම අපහාස විඳලා තියෙනවා. මානසික ඔපීඩනයෙන් සිටි ඇමලිට ෂෝන්ව හමුවන්නේ 2008 දී ඔන්ලයින් ක්‍රීඩා පද්ධතියක් කරහායි. ඇමලිට වඩා ෂෝන් කෙට්ටුයි. වසර 9ක් ආදරය කළා ඔවුන් විවාහ වෙලා තියෙනවා. ඔවුන්ගේ මතය නම් හැම දෙයකටම වඩා වැදගත් වන්නේ ආදරය කියන එක. අංක 10. ජෙලර් කූපර් සහ ජෝසි බ්‍රිග්ස්. අද ලැස්තේ තිබෙන සංවේදීම කතාව තමයි මේක. ලියුකේමියාවෙන් පෙළුණු නව හැවිරිදි ජෙලර් කූපර්ට ජීවත් වෙන්න ඉතිරිව තිබුණේ සති 2ක් වගේ කාලයක්. ඇයගේ අවසාන ආශාව වෙලා තිබුණේ මනාලියක් වීම. ඇයගේ මිතුරිය වූ 7 හැවිරිදි ජෝසි බ්‍රිග්ස් ඉතින් ජෙලර්ගේ මේ ආශාව ඉටු කරන්න සංකේතාත්මක විවාහ උත්සවයකට එකඟ වෙලා තියෙනවා. අංක 11. පීටර් පෝල් සහ මාරියා. කවුද කිව්වේ ජෝඩුවක් යන්න දෙන්නේ කියලා? මේ තුන්දෙනාගේ කතාව බහුආදර පවුල් ව්‍යුහයක් ගැනයි. මාරියා මුලින්ම පෝල්ව විවාහ කළත් ඇයට අවශ්‍ය වුණා ඇයගේ කලින් පෙම්වතාව පීටර්වත් ළඟින්ම තියාගන්න. පුදුමයි නම් පීටර් සහ පෝල් දෙදෙනාම මේ තත්ත්වයට කැමති වීමයි. ඔවුන් තුන්දෙනාම දරුවන් සමග සතුටින් ජීවත් වනවා. අංක 12. ලූයි සහ ලූයි. අවසාන සහ වඩාත්ම අමුතුම කතාව තමයි මේක. 39 හැවිරිදි චීන ජාතිකයෙක් වන ලූයි තමන්ට තමන්ම විවාහ කරගැනීමේ ලොකු උත්සවයක් පවත්වනවා. මේ මංගල්‍යයට නෑදෑ හිතමිතුරන් සහ ගම්වාසීන් සහභාගී වනවා. මේක තමන්ට තමන් ගැනම ආදරය කිරීමේ අතිශය අන්තයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. මේ අසාමාන්‍ය අදරකථා මාලාවෙන් අපට පැහැදිලි වන්නේ සැබෑ ආත්‍රයට කිසිම සීමාවක් හෝ බාධාවක් නැහැ කියන එක. මේ පුද්ගලයන් සියලු දෙනාම සමාජයේ සම්මතයන් නොතකා තමන්ගේ තේරීම් වෙනුවෙන් පෙනී සිටිමින් සතුටින් ජීවත් වෙනවා. ඉතින් මේ අසාමාන්‍ය අදරකථා 12න් ඔයාගේ හිත ගත්තේ මොන ජෝඩුවටද? ඒකට හේතුවත් එක්කම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.